කොහොමද ඔයාලට අද මං අරගෙන ආවේ හදකැස්ම වී මගේ ආදරණීය නවකතාවේ 7 වෙනි කොටස. ඉතින් කතාව කියවලා බලලා ඔයාලා කැමති නම් ලයික් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. දිගටම මේ වගේ කතා කියවන්න. ඔයාලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අද අපි කතාව බලමු. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. හදකැස්ම වී මගේ 7 වන කොටස. කවීන් ගෙදර ගිහින් මද වේලාවකට පසු හසලිට දුරකථන ඇමතුමක් අරගත්තා. හසලි නොයිවසිල්ලෙන් ෆෝන් එක අතට ගත්තේ මුවග පිරි ලස්සන සිනහවකින්. මැනික මං ගෙදර ආවා. හා පරිස්සමින් ආව නේද ඔයා? මගේ කෑම එක කෑවද? කොහොමද කියන්නකෝ කෑම එක? හසලි කුතුහලයෙන් පිරුණු හඬින් ඇහුවා. අප්පච්චි ඒක නම් මාරම රසයි මැනික. මට මගේ මූණ විතරක් නෙවෙයි මුළු කෑම පෙට්ටියම කාලා ඉවර කරන්න හිතුණා. ඇත්තටම ගොඩක් රසයි. මගේ මුළු ජීවිතේටම මං කාපු රසම කෑම එක. කවීන්ගේ ඒ ආදරණීය වචන ඇහෙද්දී හසලිගේ මුහුණ නැවතත් ලැජ්ජාවෙන් රතු වුණා. ඇය ඇඳේ තිබූ කොට්ටය තදින් තුරුල් කරගෙන ලැජ්ජාශීලීව සිනාසුණා. ඔයා ඇත්තමද කියන්නේ? ඔව් මැනික ඇත්තමයි. හරිම රසයි. මට ඊගාව දවසෙත් හදලා ඕනි හොඳද? මතකයිනේ. ඊළඟ පාර මට ඔයාගේ මූණ හදපු කෑම එකක් ඕන හොඳේ. ඔහු කියද්දි හසලිට හයියෙන් hina ගියා. මගේ මූණත් ඔයා රස කර කර කයි නේද? නැතුව මගේ කෙල්ලගේ ලස්සන මූණ කෑම වලින් හදලා දුන්නොත් මං ආසාවෙන් රස බලනවා. හැබැයි ඉතින් ඊටත් වඩා මං ආසේ ලස්සන මූණ ළඟට වෙලා බලාගෙන ඉන්න. ඒ මොකටද? ආදරේටනේ. පණ්ඩිතයා. පණ්ඩිත වුණාට ආදරෙයිනේ. ඒ පුංචි කෑම පෙට්ටියෙන් පටන්ගත්තු සතුට ඔවුන්ගේ හදවත් තවත් එකිනෙකෙනාට ලං කළා. රැකියාවේ මොනතරම් වෙහෙසකාරී දවස් තිබුණත් සෑම රාත්‍රියකම මේ වගේ දීර්ඝ දුරකථන ඇමතුම් වලින් එකිනෙකෙනාගේ මුළු දවසම බෙදා ගැනීම ඔවුන්ගේ ජීවිතේ නැතුවම බැරි සුන්දරම පුරුද්දක් වුණා. කවීන්ගේ සෑම පුංචි සැලකිල්ලක්ම හසලිගේ ලැජ්ජාශීලී සිනහවක්ම ඔවුන්ගේ ආදරයේ අලුත්ම පිටු එකින් එක ලස්සනට සරසන්නට වුණා. අද බදාදා දවස. හසලිට නම් අද ඔෆිස් එකේ ගොඩක් වැඩ වැටිච්ච දවසක්. උදේ ඉඳන්ම ඇය ගොඩක් කාර්යබහුල වෙලයි හිටියේ. පරිගණක තිරේ ඉදිරියේ වැඩ කරමින් සිටි හසලිට දවල් වෙන විට තරමක් වෙහෙසක් දැනුණා. ඇය පුංචි විවේකයක් ගන්නට කාර්යාලයෙන් පිටතට පැමිණ ජනේලයක් අසල නතර වුණා. ඒ මොහොතේ ඇගේ දුරකථනය නාද වුණා. ඒ ඇමතුම කවීන්ගෙන්. "හෙලෝ, වැඩද මැනික?" "ඔව්, අද නම් ගොඩක් වැඩ. දැන් නම් මම පොඩ්ඩක් ඔෆිස් රූම් එකෙන් එළියට ආවා. මාව මතක් වුණේ නැද්ද?" ඔහු අහද්දී හසලිගේ මූණේ සුන්දර සිනහවක් ඇඳුණා. නෑනේ අනේ. ඇය hina වෙවි කිව්වේ ඔහු අවුස්සන්න හිතාගෙනයි. එහෙමද? ඔව්නේ. හරි එහෙනම් ඔයා වැඩ කරන්නකෝ. මං ඕෆ් වුණාම කෝල් කරන්නම්. අනේ ඉන්න මං විහිළුවක් කළේ. මොකද්ද? මං නිතරම හිතන්නේ ඔයා ගැන කවි. ඔයාව මට මතක් වෙනවා හැම වෙලේම. මං ඇත්තටම විහිළුවට කිව්වේ. අනේ තරහද? ඇය දුකින් වගේ කියවද්දී ඔහු සිනාසුණා. මන් දන්නව මැනික. ඔයා මාව අවුස්සන්න හිතාගෙනනේ කිව්වේ ඒක. දන්නවද? ඔව්, මටත් හිතුණා ඔයාව ටිකක් අවුස්සන්න. ඒකයි මං සීරියස් අරගෙන වගේ ෆෝන් එක තියන්න හැදුවේ ඉක්මනට. එතකොට ඔයා මොකද කරන්නේ බලන්න. ඔවුන් දෙදෙනාම සිනාසුණා. ඇයි හදිස්සියෙම කතා කළේ කවි? නිකන් ඔයාගේ කටහඬ අහන්න හිතුණා. ටික වෙලාවක් කතා බහ කරලා ඇමතුම අවසන් වෙනවත් එක්කම හසලි නැවතත් තම වැඩවලට අවධානය යොමු කළා. ඒත් ඇය නොදැන සිටියේ කවීන් ඒ වන විටත් ඇය සිටින කාර්යාලය අසලට පැමිණ ඇති බවයි. ටික වේලාවකට පසු හසලිගේ දුරකථනයට ඔහුගෙන් පණිවිඩයක් ලැබුණා. වීදුරුවෙන් එළිය බලන්න. ඇය පුදුමයෙන් දුරකථනයේ දෙස බැලුවා. මේ මොකද? ඇය සෙමින් නැගිට වීදුරුව ළඟට ගොස් පහළ පාර දෙස බැලුවා. ඒ මොහොතේම ඇගේ දැස් පුදුමයෙන් විශාල වුණා. පහලින් වාහනයට හේතු වීගෙන ඇය දෙස බලාගෙන සිනාසෙමින් සිටියේ කවීන්. ඔහුගේ අතේ තිබුණේ පුංචි මල් පොකුරක්. හසලිගේ හදවත සතුටින් පිරී ගියා. ඇය ඉක්මනින්ම ඔහුට පණිවිඩයක් යැව්වා. "ඔයා මෙහි මොකද කරන්නේ?" තප්පර කිහිපයකින් පිළිතුරක් ආවා. "මගේ කෙල්ලව බලන්න ආවා." හසලිට සිනහව නවත්ත ගන්න බැරි වුණා. ඇය සිනහව පාලනය කරගෙන වටපිට බැලුවේ කාර්යාලයේ කවුරු හරි ඇයගේ සිනහව දැක්කද කියලයි.
පහලට එන්නකො මැනික, මට ඔයා විනාඩි 5ක් බලලා යන්න ඕන. ඇය මොහොතක් ඔහු දෙස වීදුරුවෙන් බලාගෙන ඉඳ හෙමින් හිස වැනුවා. හරි එන්නම්. ඒ පණිවිඩය යවා ඇය ඉක්මනින්ම පහලට ආවා. හසලි සිනහමුස මුහුණින් කවීන් ළඟට ආවම ඔහු අතේ තිබූ මල් පොකුර ඇයට දිගු කළා. මේක ඔයාට. හසලි මල් පොකුර අතට ගත්තේ පුංචි දරුවෙක් වගේ සතුටින්. මට කෝල් කරපු වෙලේ කිව්වෙවත් නෑ නේ දෙනවා කියලා. ඔයාව සර්ප්‍රයිස් කරන්න හිතුණා. තැන්ක් යූ. මේක ලස්සනයි. ඇය මල් පොකුර තුරුල් කරගනිමින් කියද්දි කවීන් ඇය දෙස බලා සිනාසුණා. මද වෙලාවකින් ඇය මල් පොකුරත් තුරුල් කරගෙන ආපසු කාර්යාලය තුලට ගියා. කවීන් ඇය නොපෙනී යනතුරුම එතනට වී බලාගෙන හිටියා. ඔවුන්ගේ ආදරය දැන් විශාල පොරොන්දුවලට වඩා මෙවැනි පුංචි පුංචි මොහොතවලින්ම ලස්සන වෙමින් තිබුණා. හසලි තමන්ගේ ඔෆිස් රූම් එකේ මේසේ උඩින් මල් පොකුර තියනවත් එක්කම ඇගේ කාර්යාලීය මිතුරියන් දෙදෙනෙක් ඇය ළඟට ආවේ කටපුරා සිනාවකින්. මේ මොනවද? එක් මිතුරියක් මල් පොකුර දිහාත් හසලි දිහාත් මාරුවෙන් මාරුවට බලමින් ඇහුවා. මුකුත් නෑ. හසලි පුටුවේ වාඩි වෙමින් හෙමින් කිව්වා. මුකුත් නෑ. එහෙනම් මේ මල් ටික කවුද දුන්නේ? අනිත් මිතුරියත් මල් පොකුරට ලං වෙලා මල් පොකුර අතට අරන් බලන්න පටන් ගත්තා. මේ ලස්සනයිද? හසලි කියන්න දෙයක් නොමැතිව ලැජ්ජාවෙන් මෙන් ඇහුවා. මල් ලස්සනයි තමයි. ඒත් අපිට දැනගන්න ඕනේ මල් දුන්න කෙනාව. ඔවුන් hina වෙමින් කියද්දි හසලි ලැජ්ජාවෙන් ඇගේ කොණ්ඩේ හෙමින් සකස් කරගත්තා. කවීන්. ඇය හෙමින් කිව්වා. කවීන්. මිතුරියන් දෙදෙනාම එකවර hina වෙද්දි හසලිගේ ලැජ්ජාව තවත් වැඩි වුණා. මොකද අනේ? මොකද කියලා අහනවා. මිස් කවීන් කියද්දි මූණේ තියෙන hinaව දැක්කද? මගේ මූණේ මොන hinaවක්ද? මෙහෙම මේ එක් මිතුරියක් හසලිගේ මූණ දිහා බලලා ඇයව අනුකරණය කරමින් කවීන් කියලා හෙමින් ඇස් පියාගත්තා. ඉන්පසු ඔවුන් දෙන්නම ආයෙත් හයියෙන් hina වුණා. අනේ නවත්ත ගන්නකෝ. හසලි මල් පොකුර අරගෙන තමන්ගේ මූණ වහගත්තා. මේ විදිහට ආදරේ පිරුණු ඔවුන්ගේ කතාව දිනෙන් දින තවත් සුන්දර වෙමින් ඉදිරියට ගලාගෙන ගියා. කාලය ගෙවෙනවා ඔවුන්ට දැනුනේවත් නැහැ. එකිනෙකෙනා සමග ගත කළ සෑම පුංචි මොහොතක්ම ඔවුන්ගේ හදවත් තුළ සදාකාලික මතකයන් බවට පත්වෙමින් තිබුණා. අවසානයේ ඔවුන් බලා සිටියේ සුන්දර දිනයට තවත් තිබුණ දින කිහිපයක් පමණයි. කොළඹ සහ මහනුවර ගෙවල් දෙකෙහිම තිබුණේ මගුල් ගෙදරක අසිරියයි. කාඩ්පත් බෙදීම, මංගල ඇඳුම් ලෑස්ති කිරීම සහ උත්සව ශාලාව සැරසීම වැනි කටයුතු වලින් දෙපාර්ශවයම ඉතාම කාර්යබහුල වී සිටියා. කවීන් වගේම හසලිත් හිටියේ ජීවිතේ කවදාවත් නොදැනුණු අසීමිත සතුටකින්. කවීන් කල්පනා කළා. අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ හිතේ ගැඹුරුම තැනක තිබුණු ඒ ආදරය තවත් දින කිහිපයකින් ඇය තමන්ගේ බිරිඳ. ඔහුට මතක් වුණේ අතීතයේ ඒ දවස්. තමන්ගේ හිතේ තිබුණු ආදරය ඇයට කියාගන්න බැරිව නිහඬව ඇය දෙස බලා සිටි හැටි, ඇගේ එක් සිනහවක් තමන්ට මුළු දවසම සතුටින් ගත කරන්න හේතුවක් වුණු හැටි. ඊට පස්සේ ඔවුන් අතර ඇති වූ දිගු නිහඬ වෙන්වීම, ඒ කාලය තුල ඇය නැති අඩුව හිතට කොතරම් දැනුණද කියලා ඔහුට අදටත් මතකයි. ඒත් දෛවය පුදුමාකාර ලෙස ඔවුන් දෙදෙනාව නැවතත් එකම මාවතකට ගෙනවිත් තිබුණා. වසර ගණනාවක් පුරාවට වෙන්ව තිබුණු ඒ හදවත් දෙක අවසානයේ නැවතත් එකිනෙකෙනා සොයාගෙන තිබුණා. එදා මට කියාගන්න බැරි වුණු ආදරේ තව ටික දවසකින් මගේ ජීවිතේම වෙන්න යනවා. ඔහුගේ මුහුණේ ආදරණීය හිනාවක් ඇඳුනේ ඇගේ රුව මතකයට නැගුණු නිසයි. එදා කියාගන්න බැරිව හිතේ සංගවාගෙන හිටපු හැඟීම්, එදා ඇය නොදැන සිටි ආදරය, අද ඇය ඒ සියල්ල දන්නවා. අද ඔහුට ඇය බලන්න ඕනි කියලා හිතන හැම වෙලාවකම ඇයව බලන්න එන්න පුළුවන්. ඇගේ කටහඬ අහන්න හිතුනම ඇයට කතා කරන්න පුළුවන්. ඇය සතුටින්ද කියලා දැනගන්න ඕනි වුණාම ඇයගෙන්ම අහන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කවීන්ට තවමත් සිහිනයක් වගේ දැනුණා. විශේෂයෙන්ම තවත් දින කිහිපයකින් ඇගේ අත ගන්න ලැබෙන එක ඔහුගේ ජීවිතයේ ලස්සනම හීනයක්. මගේ හසලි. ඔහු ඇගේ නම හෙමින් මිමිනුවේ ආදරයේ පිරුණු හදවතින්. ඒත් ඒ සතුට අතරේ ඔහුගේ හිතේ පුංචි බයක්ද තිබුණා. හැමදාම ඇයව සතුටින් තියන්න පුළුවන් වෙයිද? ඇය බලාපොරොත්තු වෙන ඒ ආදරණීය ජීවිතය ඇයට දෙන්න පුළුවන් වෙයිද කියන දෙය. ජීවිතේ මොන දේ වුණත් මං ඔයාව ආදරෙන් බලා ගන්නව මැනික. ඔහු Tamanටම පොරොන්දු වුණා. ඒ මොහොතේම ඔහුගේ දුරකථනයේ නාද වුණා. තිරේ දිහා බලද්දී එහි දිස්සුනේ හසලිගේ නම.
ඔහුගේ මුළු හදවතම ආදරෙන් පිරීලා යද්දි ඉක්මනින්ම ඔහු ඇමතුමට සම්බන්ධ වුණා. හෙලෝ මැනික. අනිත් පැත්තෙන් ඇසුනේ ඇගේ හුරු පුරුදු ලැජ්ජාශීලී හඬයි. කවි මොකද කරන්නේ? ඔයා ගැන හිත හිටියේ මං. මං ගැන? ඔව්. තව ටික දවසකින් අපේ වෙඩින් එක තියේනේ. ඒ වචන ඇහෙද්දි හසලි මොහොතකට නිහඬ වුණා. ඇගේ කම්මුල් ලැජ්ජාවෙන් රතු වුණා. ඔව්නේ. තව ටික දවසයි. ඊට පස්සේ ඔයාව මතක් වුණාම මෙහෙම නිතරම කෝල් කරන්න මැසේජ් කරන්න ඕනේ නෑ. ඔයා මගේ ළඟම ඉන්නවනේ. හසලිට කිසිවක් කියාගන්න බැරි වුණා. ඇය දුරකථනයේ කනේ තියාගෙන නිහඬවම ලැජ්ජාශීලී ලෙස සිනාසුණා. ඊළඟ කොටසින් හම්බ වෙමු.